Hello, travel with XR baby. හරි කොල්ලෝ කෙල්ලෝ ටික අපි ලොකේෂන් එකේ සෙට් වෙමු. වැඩි කතා ඕනේ නැහැ. ලොකේෂන් එකට ගිහිල්ලා සෙට් වෙමු. Baila conmigo toda la night. El ritmo suena. Can you feel? Move your body. It's so real. Vuélvete loco. Don't stop now. Sigue el ritmo. I'll show you how. Fuego en el aire. Burning high. Feel the heat. Bajo el sky. Baila, baila. Sin parar. Shake your body. Shine like stars. Baila, baila. En el mar. Keep it going. No queda igual. Luna llena, shining down, pies descalzos on ඔන්න කොල්ලනේ කෙල්ලනේ ගහලා තියෙනවා ලොකුවට. රවුන්ඩ් ආයිලන්ඩ් බීච් පාක් තමයි අපි යන්නේ. ඉතින් ඔතනම දකුණු පැත්තේ තියෙනවා පාකින් එක. පාකින් එකේ වාහන දාන්න පුළුවන්, බයික් දාන්න පුළුවන්. ඒ වගේම අර ෆොටෝ එකේ ඔයාලා දැක්කේ පාක් එකේ තියෙන මැප් එක. ඉතින් මේ මැප් එක බලන්නත් පුළුවන් ඔයාලට ෆොටෝ එකක් ගාලා තියාගන්න ඇතුළට යද්දි. ඔන්න ඉතින් වීඩියෝ කරන්න උපරිම සපෝට් එකක් දෙන අපේ නංගි මටත් කලින් පාක් එක ඇතුළට දුවලා ඉවරයි. break it down. Feel the sway. Cerca de mí, don't run away. ඉතින් ඔහොම තමයි එළියේ ඉඳන් අපි බලනකොට view එක තියෙන්නේ. මේ තමයි එළියේ ඉඳන් අපි බලන view එක මේ විදිහට තමයි තියෙන්නේ. Baila sin parar. Shake your body, shine like stars. Baila, baila. ඔය පේන්නේ පාක් එකේ තියෙන view point එක. අපි ඉස්සරහට එතනට යනවා. No queda más, no queda igual, no queda igual. මේ පේන ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්නත් පුළුවන් ඔයාලට. ඉතින් මේ චිල්ඩ්‍රන් පාක් එකකුත් තියෙනවා. ඒකේ සෙල්ලම් කරන්නත් පුළුවන් චූටි ළමයි එහෙම පවුලක් එහෙම යනවනම්. ඉතින් ඔන්න දැන් අපි යනවා view point එක බලන්න. මේ තමයි view point එක. ඉතින් මෙතනට ඈතින් පේනවා වරාය. ඒ වගේම ලෝටස් තව එක පේනවා. වරායට එන නැව් එහෙම ඉඳලා හිටලා බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ආක දූපත කියලා කියන්නේ ඇයි කියලා නම් දන්නේ නෑ හරියටම. කොහොමhari මේ මුදු වෙරළේ හරියට කුණු තියෙනවා. ඒ කුණු හින්දා ඒ කුණු වලට කාක්කෝ ඇවිල්ලා ඒවා ඒ හේතුවක්ද කියන්න දන්නේ නෑ. ඉතින් ගොඩාක් පෙරලා ඉන්නේ. ඉතින් කුණු තියෙනවා මාරම විදියට. ඒ කුණු මම හිතන්නේ අස් කරනවා ඒ බීච් එකේ. කියන්නේ අයිනට ගාගෙන එනේවා ඒගොල්ලෝ සුද්ධ කරන කට්ටිය ඉන්නවා. ඉන්න කාක්කෝ එනවා. පුදුම කාක්කෝ ගොඩක් ඉන්නේ.
පොඩි හිටි අයටත් සෙල්ලම් කරන්න තැනක් තියෙනවා. එළියට අයට නම් සෙල්ලම් කරන්න බෑ. ඉතින් චූටි අය එක්කගෙන පවුලේ අය ගියොත් ඉතින් සෙල්ලම් කරන්න තැනක් තියෙනවා. අපේ නංගිත් ඉතින් ඔන්න සෙල්ලම් කරන්න හරි දක්ෂයිනේ. ඉතින් ඔන්න එයාත් ගිහිල්ලා සෙල්ලම් පාක් අපි දෙන්නත් ඉතින් ගියා චුට්ටක් බලන්න මොනවද තියෙන්නේ මොන වගේද කියලා. අවුලක් නෑ. ඉතින් පොඩි ළමයි සෙට් එකක් එක්ක ආවොත් ඔයාලට චූටි පවුලක් වගේ ආවොත් සෙල්ලම් කරන්න චූටි ළමයින්ට ලස්සනයි. මේ හරියට තියෙන හොඳට හරි මේ තමයි වර්කින් ඒරියා එක. ඉතින් මේ දිගටම ඇවිදගෙන යන්න තියෙනවා. ඔයාලට ඇවිදගෙන යන ගමන් මොනවා හරි බඩකින්නක් ආවොත් කන්න චූටි කඩයක් එහෙම තියෙනවා. ඇවිදලා කරලා ඉන්න මහන්සි වගේ නම් ඉඳගෙන ඉන්න තැන් තියෙනවා. ඔහොමම දිගටම යන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ටිකක් දුර ඇවිදගෙන යනකොට ඉතින් අපිට හම්බුණා යාළුවෙක්. අඳුරනෙක් නන් නෙවෙයි. මං දැක්කම මෙච්චර ලොකු කබරේ. ඉස්සර නම් හිටියා. ඉතින් දැන් මෙච්චර හොයාගන්න නෑනේ. ඕන් එයාවත් බලාගන්න ඉතින් දැන් මේ ඔයගලන්ට. මේ හරිය නම් තියෙන ඉතින් අර වර්කින් ඒරියා එකෙන් දිගටම ඉස්සරහට ඇවිදගෙන එනකොට තමයි මේ හරිය තියෙන්නේ. හරි ඉතින් දැන් අපි ඇවිදගෙන ඇවිල්ලා අපි දෙන්නත් එක්ක කතා වුණා බීච් එකට යන්න ඕනේ කියලා. ඉතින් ඔන්න දැන් බීච් එකට අපි තමයි ඔහොමම යන්නේ. ඉතින් චුට්ටක් මහන්සි වගේ ඉඳලා චුට්ටක් නතර වෙලා පොඩි chat එකක් දාලා අපි දෙන්න බීච් එකට ගියා. හරි ඉතින් මේ තියෙන බීච් එක නානවා යන්න දෙපා. ඉතින් ගහලා තියෙනවා බෝඩ් එහෙම මේ දැන්වීම මේ මලවල තියෙනවා දිය නෑම අනතුරුදායකයි කියලා. දිය නෑමෙන් වලකින්න කියලාම ගහලා තියෙනවා. ඒත් ඉතින් සමහර අය නම් ඉතින් මේකේ යනවා ඉතින් මේ නාන්න කරන. ඔය පේන්නේ වරාය පේනවා, නෙළුම් කුළුණ පේනවා. කොහොමද ඉතින් පේනවා. ඉතින් ඔය හරියට ඉඳලා හිටලා ඔයාලට වරායට එන ලොකු නැව් එහෙමත් බලා ගන්න පුළුවන්. අපිට නම් සෙට් වුණා ඉතින් මාර ලොකු නැවක්. ඉතින් අපි ගිහිල්ලා රැල්ල ටිකක් පාගලා ඔන්න ඉතින් ගෙදර එන්න තමයි හදන්නේ. වීඩියෝ එකේ අවසානය ටිකටම රැඳිලා හිටියා නම් ඔයාලට බොහොම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් අපි ආයෙ සෙට් වෙමු. කැවල් යන්න ආස පොල්ලෝ කෙල්ල සෙට් එක ටිකටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ලස්සන තැන් හොයාගෙන ඔයලා බලලා අපි කට්ටිය යන්න පුළුවන්. බැරි ඔයාලා වෙනුවෙන් යන්න ආස ඔයාලට ලේසි වෙයි. එහෙම වුණොත් වීඩියෝ එක බලලා ඔයාලටත් යන්න පුළුවන් නිසා. එහෙනම් ජය වේවා.